Hello, Hi, welcome to our YouTube channel. Canada Vlogs with SK. අවුරුද්දකට ඉස්සරහට වීඩියෝ එකක් කරන්නේ මේකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුන වීඩියෝ එකක්. ඒකයි අපි කරන්නේ. නැත්තම් මේ දවස්වල අපි තුරම වීඩියෝ කරන මෝඩ් එකේ නෙවෙයි ඉන්නේ. මේ නමුත් මේක ගැන ඔයගොල්ලන්ට කියන්න ඕනේ කියලා හිතුන නිසා තමයි වීඩියෝ එකක් කරන්න ආවේ. ඔව් දැන් අපි අද මේ වීඩියෝෙන් කියන්න හදන්නේ දැන් ගොඩක් කට්ටිය work permit හදාගෙන කැනඩාවට එන්න හදනවානේ. ඒ කියන්නේ ලංකාවේ ඉඳනුත් එහෙම එන්න try කරනවා. ඊට අමතරව වෙන රටවල් වල ඉඳගෙනත් එන්න try කරනවා. ඉතින් එහෙම work permit හදාගෙන ආපු කෙනෙක්ගේ ඒ කතාවක් ගැන තමයි අද කියන්න හදන්නේ. අපි මේක කියන්නේ එයාගෙන් permission අරගෙන. අනික එක අපි මේ වීඩියෝ එකේ කෙනා කවුද එයා ආවේ මොන කම්පැනියටද සහ ඒ විස්තර කියන්නේ කිසිම confidential details අපි ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ නැහැ. නමුත් කතාව විතරයි කියන්නේ කතාවේ හරය ගන්න කියන එක තමයි අපි ඔයගොල්ලෝගෙන් රික්වෙස්ට් කරන්නේ. ඔව් ඒ කියන්නේ එයා පොඩි අමාරුව තමයි වැටලා ඉන්නේ work permit එක හදාගෙන ආපු එකෙන්. මොකද එයා දැන් ලංකාවේ නෙමෙයි වෙන රටක ඉඳන් තමයි මෙහි රටට ඇවිල්ලා තියෙන්නේ. ආ ඉඳලා තියෙන්නේ ඩුබායි රටේ. ඒත් ඩුබායි රටේ කරපු රැකියාවෙන් එයා හොඳටම ජීවත් වෙලා තියෙනවා. ඒතර මේ රටට ආවට පස්සේ එයා පොඩ්ඩක් ස්ට්‍රගල් කරන මට්ටමට ඇවිල්ලා තිනවා දැන් මේ ඒ වර්ක් පර්මිට් එකේ ප්‍රශ්නේ නිසා. ඉතින් ඒ කතාව තමයි අද වීඩියෝ එකෙන් පුතත් එක්ක ෂෙයා කරගන්නේ. එතකොට මේ දැන් එයා ඒජන්ට් කෙනෙක් through තමයි මේ කන්ටැක්ට් කරගෙන තියෙන්නේ මෙහි අදාළ එම්ප්ලොයර්ව. එතකොට ඒ එම්ප්ලොයර්ට වර්ක් පර්මිට් එක හදන ප්‍රොසීඩර් එක කරන්න එයා ඩොලර් 30000ක මුදලක් ගෙවලා තියෙනවා ඒජන්ට්. එතකොට ඒජන්ට් through තමයි හැමදේම කනෙක්ෂන් එක තියෙන්නේ. එතකොට මොකද මෙයා ඩිරෙක්ට් එම්ප්ලොයර්ට කතා කරන්නේ නැහැ. එතකොට එම්ප්ලොයර් ඊට පස්සේ ඒ සල්ලි ගෙවුවට පස්සේ මෙයාට ඉන්ටර්විව් එකක් ෆේස් කරන්නලා තියෙනවා. මොකද අර ගවර්න්මන්ට් එකේ තියෙන රූල්ස් ටිකක් තියෙනවානේ. එතකොට ඒ රූල්ස් වලට ඉන්ටර්විව් එකක් තියන්න ඕනේ. ජොබ් ඔෆර් එකක් පෝස්ට් කරන්න ඕනේ. ඒ ටික ඔක්කොම කරලා තියෙනවා. ඊට පස්සේ මෙයාට වර්ක් පර්මිට් එක හම්බෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ මෙයා ඩුබායි වල කර හිටපු රැකියාවෙන් අයින් වෙලා කැනඩාවට ඇවිල්ලා තියෙනවා. ඒ අදාළ එම්ප්ලොයර් ගාව වැඩ කරන්න වර්ක් පර්මිට් එකත් එක්ක. එතකොට ඒ ටිකට යාට ඩොලර් 30000ක මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. එයා එතකොට එන්නේ මෙහෙට LMIA එකක් අරගෙන. ඒ කියන්නේ වර්ක් පර්මිට් එකක් හම්බුණා කියන්නේ එයා LMIA එකක් තමයි අරගෙන එන්නේ. එතකොට LMIA කියන්නේ ලේබර් මාකට් ඉම්පැක්ට් ඇසෙස්මන්ට් කියන එක. එතකොට ඒ ප්‍රොසීඩර් එකෙන් තමයි අපිට ෆොරින් වර්කර් අපිට නෙමෙයි කාට හරි මෙහේ ඉන්න එම්ප්ලොයර් කෙනෙක්ට ෆොරින් වෙන රටක කෙනෙක් හය කරන්න හැකියාව තියෙන්නේ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් එයාට වර්ක් පර්මිට් එකක් හම්බුණානේ. එතකොට මෙහි ගවර්න්මන්ට් එකෙන් තියෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන්ස් තියෙනවා එහෙම LMIA දෙන්න. එතකොට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි එයාට එම්ප්ලොයර් පෙන්නන්න ඕනේ මිනිමම් එයාට එම්ප්ලොයර් පෙන්නන්න ඕනේ ගාණක් තියෙනවා එයාව හය කරනවා LMIA එකක් දෙනවා වේජ් එක. ඉතින් දැන් ඒතර එම්ප්ලොයර් ගවර්න්මන්ට් එකට පෙන්නන්න ඕනේ මෙයාට 33.20 ගානේ අපි ගෙවලා තමයි මෙයාට LMIA එකක් දීලා තියෙන්නේ. මොකද මේ ගෙන්නන ජොබ්ස් වලට මේගොල්ලෝ දැන් ගවර්න්මන්ට් එකෙන් අර ෆ්‍රෝඩ්ස් වැඩි නිසා ගවර්න්මන්ට් එකෙන් අසයින් කරලා තියෙනවා ඕගොල්ලෝ පැයට මෙච්චර ගාණක් මේ ජොබ් එකට ගෙවන්න ඕනේ. එහෙම කියලා. ඒතර ඒ වගේ පැයට 33.20ක් ගෙවන ජොබ් එකකට තමයි මේගොල්ලෝ මෙයාට LMIA එක ඔෆර් කරන්නේ. හැබැයි ඇත්තටම මෙයාට ගෙවන්නේ ඩොලර් 18.7 ගාණක්. ඒ කියන්නේ මිනිමම් වේජ් එක. ඒතර ප්‍රශ්නේ තමයි දැන් එම්ප්ලොයර් පෙන්නන්න ඕනේ ගවර්න්මන්ට් එකට. එතකොට මෙයාට සති දෙකෙන් දෙකට පේ චෙක් එක හම්බ වෙනවා මෙහි. ඒ කියන්නේ සති දෙකෙන් දෙකට පඩි හම්බ වෙනවා. එතකොට සති දෙකකට සැරයක් මෙයාට පඩිය ගෙවනවා පැයට 33.20 ගානේ වැඩ කරා කියලා. එතකොට ඊට අමතරව මෙයාගේ වර්ක් පර්මිට් එකේ තියෙන්නේ පැය 60ක් වැඩ කරන්න පුළුවන් කියලා සති දෙකට. ඒ කියන්නේ සතියකට පැය 30යි. එතකොට මම මෙයාගෙන් ඉල්ලගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් මේ එතකොට 33.20 ගානේ පැය 60ක් වැඩ කරොත් එයාට මුළු ඉන්කම් එක තියෙනවා සති දෙකට 2148.781ක් ටැක්ස් උත් එක්ක. හරිද? ඒ කියන්නේ සැලරි එක 1992ක් තියෙනවා, ටැක්ස් කැපිලා තියෙනවා 270ක්. ඊට පස්සේ CPP කියන කැනඩා පෙන්ෂන් ප්ලෑන් එකට කැපෙනවා. EI වලට එහෙම කැපිලා අන්තිමේට මෙයාට ඉතුරු වෙනවා 1577.769ක්. ඒතකොට ඒ ගාන මෙයාට ගෙවනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙයාට කම්පැනිෙන් ඇත්තටම ගෙවන්නේ ඩොලර් 20යිනේ. මම කලින් 18යි කිව්වේ. එයාට මාස තුනකට පස්සේ ඩොලර් දෙකක් වැඩි කරලා තියෙනවා. ඒතර 20 ගානේ තමයි මේකේ තියෙන්නේ. ඒතර 20 ගානේ තමයි මෙයාට ඇත්තටම කියන්නේ කම්පැනි ඇත්තටම ගෙවන්නේ මෙයාට 20යි. ඒතර අර 33.20 කියන්නේ කතා කරගත්ත ගානක්. හේතුව අර LMI එකේ ප්‍රශ්නේ හින්දා. එතකොට ඒකට මෙයා පැය 78ක් වැඩ කරලා තියෙනවා. මම මේ
එයාගෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එකේ. එතකොට එයාට ටැක්ස් ඔක්කොම කැපිලා එතකොට හම්බෙන්නේ 1275 සත 68යි. හැබැයි ප්‍රශ්නේ දැන් කාටද හිතෙන්න පුළුවන් 1270 හම්බෙනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ $33ට කැපෙන ටැක්ස් එක 270ක් කැපෙනවා. හැබැයි $20ට කැපෙන ටැක්ස් එක 173යි. ඒතකොට ටැක්ස් එකේ බැලන්ස් එකක් තියෙනවා. ඊට අමතරව CPP එකත් එහෙමයි. CPP කියන්නේ කැනඩා පෙන්ෂන් ප්ලෑන් එකටත් කැපෙනවා අපේ සැලරි එකෙන් මේ පොඩි කොටසක්. ඒකත් 33යි පැයට 33ට වැඩ කරද්දී 110යි 751යි පැයට 20ට වැඩ කරද්දී 84යි 81යි. ඒ වගේම EI කියන්නේ එම්ප්ලොයර් ඉන්ෂුරන්ස් කියලා එකක් තියෙනවා. ඒකට පැයට 33 ගානේ වැඩ කරද්දී $33ක් කැපිලා තියෙනවා. එතකොට පැයට 20 ගානේ වැඩ කරද්දී $25යි කැපෙන්නේ. එතකොට ඒ බැලන්ස් එකක් එනවනේ. එතකොට ඒ බැලන්ස් බලපුවාම මෙයාට අන්තිමයට 460ක් විතර ආය කම්පැනි එකට ගෙවන්න වෙනවා. එතකොට ඒ 460 ගාන අර 1200 ගානෙන් ගෙවුවම මෙයාට $1000කට අඩුවෙන් ප්‍රමාණයක් තමයි සති දෙකකට එන්නේ. එතකොට මාසෙකට $2000ක් වගේ අවට ගානක් තමයි යාට එන්නේ. එතකොට ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි $2000කින් මෙහෙ ජීවත් වෙන්න අමාරුයි තනි එක්කෙනෙක්ට උනත්. හේතුව දැන් සාමාන්‍ය රූම් එකක් අරගෙන ඉන්න ගියා $700ක්වත් ඕනේ අවුම ඉන්ටර්නෙට් ඔක්කොමත් එක්ක තියෙන රූම් එකක්. ඊට අමතරව තමන්ගේ ෆෝන් බිල එනවා. ඊට පස්සේ තමන්ට ට්‍රැවල් එක්ස්පෙන්සස් එනවා. කන්න ඕනේ. ඒ ප්‍රශ්නේ. හැබැයි වාසනාවකට මෙයාගේ නැන්දගේ ගෙදර ඉන්න කියලා කිව්වා. එතකොට එයා කිසිම රෙන්ට් එකක් ගෙවන්නේ නැහැ. එතකොට එයාට ඒ $700 කියන එකම ඉතුරු වෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ එතකොට $2000යි හම්බෙන්නේ. එතකොට ඒක තමයි එක ප්‍රශ්නයක්. එතකොට අනිත් ප්‍රශ්නේ තමයි එහෙම හිතන්න පුළුවන් අපිට දැන්. හරි මෙයා පැය 80ක් වැඩ කරලා ඉතුරු ටිකේ ඕන තව තැනක වැඩ කරන්න පුළුවන් කියලා. එහෙම වැඩ කරන්න බෑ. හේතුව මේ හම්බෙලා තියෙන වර්ක් පර්මිට් එක ක්ලෝස් වර්ක් පර්මිට් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට වැඩ කරන්න පුළුවන් මේ කම්පැනි එකට විතරයි. එතකොට මෙයා වෙන එකට වැඩ කරොත් එහෙම මොකද මෙහි කියන්නේ නීති අනුකූල විදිහට වෙන එකට වැඩ කරොත් වෙන කම්පැනි එකට වැඩ කරොත් වෙන ජොබ් එකක් හොයාගෙන වැඩිපුර වැඩ කරන්න කියොත් ඒක අහු වෙනවා. එතකොට ඒක අහු වෙලා සමහරක් වෙලාවට රටින් ඩිපෝට් වෙන්න තමයි වෙන්නේ. මොකද මෙහි හැමදේම අර සින් නම්බර් එකක් කියලා තියෙන හැමදේම ට්‍රේස් වෙනවා. එතකොට එතන ලොකු ප්‍රශ්නයක් එනවා. එතකොට මෙයාට වැඩ කරන්න වෙන්නේ මේ කම්පැනි එකට විතරයි සහ මාසෙට හොයන්න වෙන්නේ $2000 විතරයි. ඉතින් අපිට ඕක තමයි කියන්න ඕන වෙලා තිබ්බේ. මොකද දැන් ගොඩක් කට්ටිය වර්ක් පර්මිට් හදාගෙන එනවා නම් හැම වෙලේම හොයලා බලන්න මිනිමම් දැන් මොකද මම එයාත් එක්ක කතා කරද්දී එයාත් කිව්වේ දැන් එයා ඩුබායි වල ඉඳන් බලද්දී මේ කියන්නේ මෙච්චර ගාණක් හම්බ වෙනවා කියලා එයා තීරණය කරලා තියෙනවා රුපියල් වලට කන්වර්ට් කරලා එහෙම කියලා. හැබැයි එයා හිතලා නැහැ රෙන්ට් එක ගෙවන්න කීයක් යනවද, ෆෝන් බිල ගෙවන්න කීයක් යනවද, එතකොට මන්ත්ලි එක්ස්පෙන්සස් වලට කීයක් යනවද, ඒ කිසිම දෙයක් එයාට කල්පනාවට ඇවිල්ලා නැහැ. එතකොට එයා කියන්නේ එයාට ඒ ටික එයා හිතුවා නම් එයා මේ තීරණය ගන්නේ නැහැ කියලා. ඉතින් ඒකයි අපිත් ඒ ගැන වීඩියෝ එකක් කරන්න හිතුවේ. එතකොට තවත් කවුරු හරි මෙහෙම මොකද එයා ඕල්රෙඩි $30000ක් ගෙවලා තමයි LMI එක තරන් තියෙන්නේ. එතකොට ඒ 30000 එයාට තාම ගෙවන්නත් තියනවලු. ඊට අමතරව එයාට මාසේ වියදම කරගන්නත් පොඩි ස්ට්‍රගල් එක ඉන්නවා දැන්. ඉතින් ඒක නිසා කවුරු හරි වර්ක් පර්මිට් එකක් ගන්නවා නම් ඒ ගන්න ප්‍රොසීඩියර් එකේ නම් ඉන්නේ ඒක කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. LMI එකක් ගන්න ඉන්නවා නම් හැබැයි ඒක හරියට කරගන්න. ඒ කියන්නේ ඒ අදාළ ජොබ් එකට ගෙවන ගාණක් තියෙනවා. ඒතකොට ඒ ගෙවන්න ඕනේ ඔයාට ඇත්තටම ගෙවන්න කීයද? අර අදාළ ගාණම ගෙවනවා නම් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ ගෙවන්නේ වෙනම ගාණක් නම් එතකොට ඒ බැලන්ස් එක ඔයා ගෙවන්න ඕන නම් ආය ආපහු කම්පැනියට. එතකොට ඔයාට අන්තිමේට අතට එන්නේ කීයක්ද? ඒ හැමදේම හොයලා බලන්න. ඉතින් මේ අමාරු වැටෙන්න එපා. ඉතින් ඕක තමයි අපිට කියන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට තවත් වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් මේකේ මොන හරි ඕගොල්ලන්ට තව දැනගන්න ඕන දේවල් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. අපිත් දන්න විදිහට තව විස්තර හොයලා කියන්නම්. එහෙනම් ආයෙ හම්බෙමු වෙන තවත් වීඩියෝ එකකින්.